මගේ නම චංචල. අවුරුදු 30කට ආසන්නව ඇති. මගේ මහත්තයා සුබුන් රට ගිහින් දැන් මාස 8ක් විතර වෙනවා. එයා ගියේ අපේ අනාගත ලස්සන කරන්න කියලා. ඉතින් මම තනියම කොළඹ ටිකක් ඈතින් තියෙන බෝඩිමක ජීවත් වෙනවා. දවසම ගෙවන්නේ ඔෆිස් එකයි බෝඩිමයි අතර. රැයට තනියම මගේ කාමරේ පිටි හතර දිහා බලාගෙන ඉන්නකොට හිතට එන පාළුව කණිකම වචන කරන්න බෑ. සුපුන් එක හිටපු ඒ ආදරණීය දවස් එයාගේ උණුසුම මට තාමත් මතකයි. ඒත් දැන් මගේ ඇඳේ උණුසුමක් නැහැ. හිස් බවක් විතරයි. ඒ දවස සෙනසුරාදා නිවාඩු දවසක්. මට නගරයට යන්න සිද්ධ වුණා. බැංකුව වැඩවකයක් ඉවර කරගන්න. උදේ පාන්දරම මම ගමන යන්න පිටත් වුණා. පාරවල් වල සෙනඟ පිරීලා. සාමාන්‍යයෙන් නිවාඩු දවසට එහෙමයි. බස් නැවතුම්පලේ බස් එකට නැගින්න මිනිස්සු පොර කනවා. මට ඉක්මනට වැඩ ඉවර කරගන්න ඕන නිසා කොහොම හරි මම දොරකේ රිංගලා බස් එකට ගොඩ වුණා. ඇතුලේ සෙනඟ පිරීලා. ටික වේලාවක් යනකොට මට දැනුණා මගේ පිටිපස්සෙන් කෙනෙක් හේතු වෙනවා කියලා. මුලින් මම හිතුවේ සෙනඟ නිසා එහෙම වෙනවා ඇති කියලා. ඒත් ඒ ස්පර්ශය ටිකක් වෙනස්. මගේ ඇඟට දැනෙන්නේ පුදුම හැඟීමක්. හුරු නැති හැඟීමක්. ටිකක් අපහසුයක් වගේම ටිකක් අමුතුම කුතුහලයක්. මම හිමින් හිමින් පිටිපස්ස හැරිලා බැලුවා. මගේ පිටිපස්ස හිටියේ 25ක් විතර වයස කොල්ලෙක්. එයාගේ ඇස් දෙකේ තිබුණේ අමුතුම දිලිසීමක්. කොණ්ඩේ ටිකක් දිගට වවලා දඟකාර පෙනුමක්. එයා මා දිහා බලාගෙන hina වුණා. ඒ hinaවෙන් මට තේරුණා එයා නිකන් සෙනඟට හේතු වුණා නෙවෙයි. මූවෙන්නේ ජැක් එකක් ගහන්න කියලා. මගේ හද ගැස්ම වේගවත් වුණා. මගේ කම්බුව රත් වෙනා වගේ දැනුණා. සුපර් රට ගියාට පස්සේ මට මේ වගේ දෙයක් දැනුනේ නැහැ. කාලෙකින් පිරිමිකුගේ සමීප බවක් දැනුනේ නැහැ. ඒ හුදකලාව මගේ ඇතුලේ තැම්පත් වෙලා තිබුණ ආසාවල් ටික ටික අවදි කරනවා වගේ. මම ආපහු ඉදිරියට හැරුණා. ඒත් මම එතනින් අයින් වුණේ නැහැ. එයාගේ ශරීරයේ උණුසුම මගේ පිටට දැනෙනකොට ඒක මට පුදුම සතුටක් ගෙනාවා. ඒක තහනම් සතුටක් වුණත් මට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මගේ ඇතුලේ මටම බැලවැතුණත් මගේ ඇඟට දැනුණ ඒ අමුතුම හැඟීම නවත්ත ගන්න මට බැරි වුණා. එයා මගේ කොන්ද දිගේ අතක් යවනවා වගේ දැනුණා. මගේ හුස්ම හිර වුණා. ඒ ස්පර්ශය ටික ටික තවත් ගැඹුරු වුණා. මගේ හංසය වලට එයාගේ අතේ පහස දැනෙනකොට මගේ මුළු ශරීරයම කැළඹිලා ගියා. නැහැ චංචලා මේක වැරදි. මගේ හිතේ එක පැත්තක් කෑ ගැහුවා. ඒත් අනිත් පැත්තෙන් අනේ තව ටික කියන හැඟීම මාව තවත් වශී කළා. මගේ ඇතුලෙන් මට නොදැනීම තෙත්තෙනා වගේ හැඟීමක් ආවා. මම දත් අත කරගෙන ඒක විඳගත්තා. ඊට පස්සේ බස් එක නැවතුමක් ළඟට එනකොට එයා මගේ අතට පොඩි කොළ කෑල්ලක් දීලා hina වෙලා බස් එකෙන් බැහැලා ගියා. මම කොළ කෑල්ල අතට ගත්තා. ඒකේ ෆෝන් නම්බර් එකක් ලියලා තිබුණා. මගේ හද කැස්ම තවත් වේගවත් වුණා. මම මේ නම්බර් එක දිහා බැලුවා. ඊට පස්සේ හිමින් සැරේ පොඩි හිනාවක් මගේ තොල්ලට ආවා. මම මොනවද මේ කරන්නේ? මම මගෙන් මැහුවා. ඒත් මම හිටියේ පුදුම සතුටකින්. නගරේ වැඩ ඉවර කරගෙන මම ආපහු බෝඩිමට ආවා. දවසම මගේ ඔළුවේ තිබුණේ බස් එකේ වුණ සිදුවීමයි. අර නම්බර් එකයි රෑ වෙනකල් මට නිින්ද ගියේ නැහැ. මම ඇඳේ පෙළි හිටියා. කෝල් කරන්න නැද්ද? මේක වැරදිනේ. හිතේ පැති දෙකක් සටන් කළා. ඒත් අන්තිමට කණිකව කියන දේ හැමදේම පරද්දනවා. මම දුරකථනයේ අතට අරගෙන අර නම්බර් එකට මිස් කෝල් එකක් දුන්නා. හදවත වේගයෙන් ගැහෙනවා. මම ෆෝන් එක ඇඳ උඩින් තියලා හුස්මක් ගත්තා. තප්පර කිහිපයකට පස්සේ මගේ ෆෝන් එක නාද වුණා. මම කැසිරා ගියා. ස්ක්‍රීන් එකේ තිබුණේ අර නම්බර් එකමයි. මම තප්පර කීපයක් බලාගෙන හිටියා. උත්තර දෙන්නද නැද්ද? අන්තිමට මම කෝල් එකට උත්තර දුන්නා. හෙලෝ. මම ටිකක් බයෙන් වගේ කිව්වා. අනිත් පැත්තෙන් ඒ කටහඬ ආවා. මිස් මේ අද බස් එකේදී හම්බ වුණ මිස් නේද? ඒ කටහඬේ තිබුණේ පුදුම විශ්වාසයක්. මම හිමින් ඔව් කිව්වා. මම රොෂාන්. එයා කිව්වා. කෝල් කළේ මම බස් එකේදී දුන්න නම්බර් එකට කෝල් කළා නේද? ඔව් මට කතා කරන්න හිතුණා. මම මොනවද කියන්න ඕනි කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් චංචලා මට ඔයව හම්බ වෙන්න පුළුවන්ද? අපි කොහොමද ආයෙත් හම්බ වෙන්නේ? මගේ හිතේ තිබුණ අවිනිශ්චිතතාවය ටික ටික පහ වෙලා ගියා. මට තනියම ඉන්න අමාරුයි රොෂා. මගේ මහත්තයා රටේ ඉන්නේ. මට මේ තනිකම තරහා ගන්න බෑ. මම හිතුවේ නැහැ මට එහෙම කියවේ කියලා. රොෂාන් ටිකක් කරා නිහඬව හිටියා. මට තේරෙනවා චංචලා. එයා කිව්වා. මට ඔයා ළඟට එන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් නැත්නම්. මගේ හද කැස්ම වේගවත් වුණා. එන්න. ඔයාට එන්න පුළුවන්. මම තව යාළුවෙක් එක්ක එන්නද? රොෂාන් ඇහුවා. මම තප්පරයක් කල්පනා කළා. යාළුවෙක් එක්ක? මගේ හිතේ පොඩි බයක් ආවා.
ඒත් ඒ බයටත් වඩා ලොකු කුතුහලයක් මගේ ඇතුලේ තිබුණා. හා එන්න, එයාටත් එන්න කියන්න. අපි එනකල් ඉන්න ඕනි චංචලා, එයා කිව්වා. හරි රොෂාන්, මම කිව්වා. මම බලන් ඉන්නම්. ෆෝන් එක තිබ්බට පස්සේ මට දැනුනි පුදුම නොසන්සුන් බවක්. මම ඇඳෙන් නැගිටලා කාමරේ එහා මෙහා ඇවිත්තා. මම මොනවද මේ කරන්නේ? මේක වැරදි. සුපුන්ට මම ද්‍රෝහි වෙනවා. ඒත් මේ තනිකම මා පිස්සු වට්ටනවා. මට යමකුගේ පහසක් ඕන වුණා. උණුසුමක් ඕන වුණා. මම කබඩ් එක ඇරලා ඇඳුම් කිහිපයක් බැලුවා. මගේ ඇඟ ටිකක් පේන දුහුරු රාත්‍රී ඇඳුමක් මම තෝරගත්තා. ඒකට මගේ හවුන්සියන්ගේ හැඩේ හොඳින් පෙන්වනවා. මම කැඩපත දිහා බැලුවා. මගේ මූණේ තිබුණේ අමුතුම දීප්තිය. මම ඇඟට සුවඳ ලෝන් ටිකක් ඉස්සා. මගේ හද කැස්ම තවත් වේගවත් වුණා. රෑ 11ට විතර දොරට කට්ටු කරන සද්දයක් ඇහුණා. මගේ ඇඟ සීතල වෙලා ගියා. මම හිමින් ගිහින් දොර ඇරියා. එළියේ හිටියේ රෝෂාන්. එයාගේ ළඟින් තවත් කොල්ලෙක් හිටියා. එයා තමයි සුරංග වෙන්න ඕනේ. රෝෂාන් hina වුණා. එයාගේ ඇස්වල තිබුණේ දගකාර පෙනුම. සුරංග ටිකක් ලැජ්ජාවෙන් වගේ හිටියා. එයාගේ ඇස් මගේ ඇඳුම දිගේ තියුවා. එන්න ඇතුළට, මම හිමින් කිව්වා. එතනම ඇතුළට ආවා. කාමරේ එකපාරටම පිරලා ගියා වගේ තැන්න. මගේ හද කැස්ම වේගයෙන් ගැහෙනවා. ඔවුන් දෙදෙනාම මා දිහා බලාගෙන හිටියා. රොෂාන්ගේ ඇස්වල තිබුණේ ආසාවක් වගේම පුදුමාකාර ආශාවක්. සුරංගගේ ඇස්වල තිබුණේ ලැජ්ජාවට වඩා නොසන්සුන් බවක්. මම ඔවුන්ට වාඩි වෙන්න කිව්වා. රොෂාන් මගේ ඇඳේ වාඩි වුණා. සුරංග පොඩ්ඩක් ඈතින් පුටුවක වාඩි වුණා. අපි එනකල් බලන් හිටියා නේද චංචලා? රොෂාන් ඇහුවා. එයාගේ හඬේ තිබුණේ සරාගී බව. මම හිමින් ඔව් කිව්වා. රොෂාන් මගේ දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස් මගේ ඇඟ දිගේ තියුවා. මට දැනුණා මගේ හංසය ටික ටික තද වෙනවා වගේ. මගේ ඇතුලෙන් උණුසුමක් ගලාගෙන එනවා වගේ දැනුණා. ඔයයි ලස්සනයි චංචලා, රොෂාන් කිව්වා. ඒ වචන වලින් මගේ මුළු ඇඟම පණ ගැන්නුණා. මම හිමින් රොෂාන් ළඟට ගියා. රොෂාන් මගේ අතින් අල්ලගත්තා. එයාගේ අතේ තිබුණේ පුදුම උණුසුමක්. මගේ ඇස් රොෂාන්ගේ ඇස් දිහා බැලුවා. චංචලා, ඔයාට බයද? රොෂාන් ඇහුවා. නැහැ රොෂාන්, මම හිමින් කිව්වා. මට ඕන මේ තනිකමෙන් මිදෙන්න. රොෂාන් hina වුණා. එයාගේ අත මගේ ඉන වටේ එතී ගියා. එයා මාව එයා ළඟට ඇදගත්තා. මගේ ඇඟ එයාගේ ඇඟට හේතු වුණා. සුරංගත් අපේ දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ ආශාවක්. රොෂාන් හිමි මගේ තොල් සිපගත්තා. ඒක ආදරණීය හා දැඩි හාදුවක්. මම එයාට උත්තර දුන්නා. මගේ තොල් මෘදු ලෙස එයාගේ තොල් මත තියාගෙන. ගැඹුරටම කිස් කළා. මගේ හැඟීම් මට පාලනය කරගන්න බැරි වුණා. මගේ ඇතුලෙන් ආපු උණුසුම, තනිකම, ආශාව හැමදේම එකට කැටි වෙලා ගියා. රොෂාන්ගේ අත් මගේ පිටදිගේ පහළට ගියා. මම කෙදිලි කෑවා. ඊට පස්සේ රොෂාන් සුරංග දිහා බැලුවා. සුරංග හිමින් නැගිටලා අපේ ළඟට ආවා. මගේ හද කැස්ම තවත් වේගවත් වුණා. රොෂාන් මගේ දෙතොල් වලින් මිදිලා සුරංගට ඉඩ දුන්නා. එයාගේ තොල් රොෂාන්ගේ තොල් තරම් උණුසුම් වුණා. ඒ ටිකක් වෙනස්. එයා මාව සිප ගන්නකොට රොෂාන් මගේ හංසය මිරිකුවා. මගේ ඇඟට දැනුනේ පුදුම සතුටක්. මම කෙඳේ කෑවා. ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට මාව සිප ගත්තා. මගේ පෙළ, කම්හෙති, පපුව දිගේ ඔවුන්ගේ තොල් ගමන් කළා. මට දැනුනේ පුදුම සහනය. මගේ මුළු ශරීරයම ඔවුන්ට යටත් වුණා. ඉන්පස්සේ ඔවුන් දෙදෙනාම මගේ ඇඳුම ඉවත් කළා. මගේ කම්මුල් රතු වුණත් මට දැනෙන පුදුම නිදහසක්. ඔවුන් දෙදෙනාම මගේ ඇඟ දිහා බැලුවා. රොෂාන්ගේ ඇස්වල තිබුණේ තෘප්තිය, සුරංගගේ ඇස්වල තිබුණේ ආශාව. ඔවුන් දෙදෙනාම මාව ඇඳට තල්ලු කළා. මම ඇඳ මත දිගා වුණා. රොෂාන් මගේ එක පැත්තකින් ආවා. සුරංග අනිත් පැත්තෙන් ආවා. ඔවුන් දෙදෙනාම එකවර මාව සිපගත්තා. මගේ බඩ, කලව හැමතැනම ඔවුන්ගේ පාස විඳිනකොට මට දැනුනේ පුදුම හැඟීමක්. ඊට පස්සේ ඔවුන් දෙදෙනාම එකවර මාව තෘප්තිමත් කළා. එක පැත්තකින් රොෂාන්, අනිත් පැත්තෙන් සුරංග. මගේ ඇඟට දැනුනේ ඒ පාසෙන් මම පිස්සු වැටුණා වගේ. මම කෑ ගැහුවා. මට හොඳටම මහන්සි වුණා. ඒත් ඔවුන් දෙදෙනාට තවම ඇති වුණේ නැහැ. මගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඒත් ඒක වේදනාවේ කඳුළු නෙවෙයි. මගේ ඇතුලේ තිබුණ යම්කිසි දෙයක් නිදහස් වුණා වගේ දැනුණා. තව වටයක් නාන කාමරයේදී රොෂාන් ඇහුවා. මම කිසිවක් කතා කරේ නැහැ. ඔවුන් දෙදෙනාම මාව නැගිටවල නාන කාමරයට එක්කගෙන ගියා. නාන කාමරයේදීත් ඔවුන් දෙදෙනාම මාව එකවරම තෘප්තිමත් කළා. මගේ කෑ ගැසීම නාන කාමරයේ බිත්තිවල වැටි තෝන් කර දුන්නා. ටික වෙලාවකට පස්සේ ඔවුන් දෙදෙනාම සූදානම් වුණා යන්න. මට දැනුනේ පුදුම මහන්සියක්. ඒ වගේම හිස් බවක්. ඔවුන් දෙදෙනාම මගේ දිහා බලාගෙන hina වුණා.
අපි ආයෙත් එන්නේ චංචලා රොෂාන් ඇහුවා. මම කිසිවක් කතා කරේ නැහැ. මම නිකම් ඔළුව වෙනවා. ඕන් දෙදෙනාම මට හාදුවක් දීලා කාමරෙන් එළියට ගියා. දොර වහන සද්දෙන් මට ඇහුණා. මම තනියම ඇඳ උඩ වාඩි වෙලා හිටියා. කාමරේ එකපාරට හිස් වුණා වගේ මට දැනුනේ පුදුම හුදකලාවක්. ඒත් මගේ ඇඟේ තාමත් තිබුණේ ඔවුන්ගේ පාස. මගේ කටේ තිබුණේ ඔවුන්ගේ රසය. මම වැරැද්දක් කළාද? සුපුන්ටම ද්‍රෝහී වුණාද? මගේ හිතේ තිබුණේ ප්‍රශ්න ගොඩක්. ඒත් මගේ ඇතුලෙන් ආපු සතුට මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ආවා. ඒ කඳුළුවට තිබුණේ මිශ්‍ර ඇඟේ. සතුට, වේදනාව, පසුතැවිල්ල, ආශාව. මම දන්නේ නැහැ හෙට දවසේ කොහොම වෙයිද කියලා. ඒත් අද රාත්‍රියේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ තනිකමට ආශාවට తాවකාලික විසඳුමක් ලැබුණා. ඒත් හෙට ඉඳන් මගේ ජීවිතේ කොහොම වෙයිද? මම ඇඳ උඩින් දිගා වුණා. මගේ ඇස් පියා ගත්තා. මගේ ඇතුලේ තිබුණේ හිස් බවක්. ඒ හිස් බව පිරවීමට මට තවත් මේ වගේ රාත්‍රියෙන් අවශ්‍ය වෙයිද? මටම මගේ හිතේ තුලින් උත්තරයක් දුන්නා. ඔව්. මේ කතාවේ ඉතුරු කොටස බලන්න කැමති අය අපිව subscribe කරලා තියාගන්න. ඒ කතාව මීටත් වඩා ලස්සන වෙයි. මේ කතාව ලස්සනයි නම් like එක, comment එක දාගෙන යන්න අමතක කරන්න එපා.